දවසක් ඔයාලා හැමෝටම අද මම හදන්න යන්නේ ස්විස් රෝල්. කඩේ තියෙන ස්විස් රෝල් වලටත් වඩා රසට මේක අපිට ගෙදර හදාගන්න පුළුවන්. අපි බලමු මේක මොනවද ඕන කරන්න කියලා. පිටි ග්‍රෑම් 75කට බේකින් පවුඩර් තේ හැඳි භාගයක් දාලා මේක එකපාරක් හලා ගන්න ඕනේ. බිත්තර 4ක් අරගෙන බිත්තර සුදු මද සහ කහ මද වෙනම වෙන් කර ගන්න. බිත්තර සුදු මද වලට ලුණු ටිකක් දාලා බීටරේ වැඩි වේගයෙන් මේක බීට් කරන්න ඕනේ. මේ වගේ පොළුම් වගේ එනකම් බීට් කරන්න. මේ අතරතුරදී කුඩු කරගත්ත සීනි ග්‍රෑම් 125න් භාගයක් මේකට දාලා බීට් කරගන්න. මෙහෙම බීට් කරන අතරතුරේ වටේ කලවම් කරන්න යන්න අවශ්‍ය නැහැ. මේ විදිහට බීට් කරගෙන නතර කරාට පස්සේ බිත්තර කහ මද වලට වැනිලා තේ හැඳි එකක් දාලා බීටරේ අඩු වේගයෙන් බීට් කරන්න. ඊට පස්සේ අර කුඩු කරගත්ත සීනි ග්‍රෑම් 125න් ඉතුරු භාගය මේකට දාලා බීට් කරන්න. ලා පාටක් වෙනකම් බීට් කරන්න ඕනේ. පාට කෙනකම් බීට් කරගත බිත්තර කහ මද මිශ්‍රණය බිත්තර සුදු මද මිශ්‍රණයට දාලා ස්පැචුලා එකකින් කලවම් කරන්න තියෙන්නේ. ස්පැචුලා එකක් නැත්නම් ලී හැන්දක් හරි නැත්නම් හැන්දකින් හරි කලවම් කරන්න හොඳට. මේක හොඳට මික්ස් වෙන්න ඕන බිත්තර සුදු මද මිශ්‍රණයත් එක්කලා. ඊට පස්සේ අපි අර හලාගත් පිටියක ටිකෙන් ටික දාලා කලවම් කරන්න ඕනේ. අපි මේක බේක් කරන්නේ මේ වගේ බේකින් ට්‍රේ එකක. ඔයාලට පුළුවන් කේක් බේක් කරන මේ වගේ ට්‍රේ එකකුත් අරගන්න. මේකේ දිග අඟල් 13යි පළල අඟල් 10යි. ට්‍රේ එකට මේ වගේ තෙල් කඩ දශක දාලා තමයි අපි අර හදාගත්ත බැටර් එක මේකට දාලා හොඳට තුනී කරන්න ඕනේ. සෙල්සියස් අංශක 160 උෂ්ණත්වය යටතේ විනාඩි 20ක් මේක බේක් කරගන්න ඕනේ. බේක් කරන්න කලින් විනාඩි 10ක් oven එක ප්‍රීහීට් කරලා තමයි මේක දාන්න ඕනේ. මේ තියෙන්නේ බේක් කරාට පස්සේ මේ වගේ රන්වන් පාටක් වෙනකම් හොඳට බේක් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක උණුවෙන්ම රෝල් කරන්න ඕනේ. මේ විදිහට මේක වෙන් කරගෙන ට්‍රේ එකෙන් වෙන් කරගෙන ඊට පස්සේ අපි මේකට උඩින් තෙල් කඩදාසියක් හරි කිචන් ටවල් එකක් හරි දාලා මම දැන් මේ දාලා තියෙන පාර්ච්මන්ට් පේපර් එකක් මේකට මේ දාන්නේ පාර්ච්මන්ට් පේපර් එකක් උඩින් පාර්ච්මන්ට් පේපර් එක දාලා මේක උණුවෙන්ම තියෙද්දි රෝල් කරන්න ඕනේ. එහෙම නැතුව නිවුණාට පස්සේ රෝල් කරන්න ගත්තොත් මේක ගැලවෙනවා. ඒ නිසා උණුවෙන්ම රෝල් කරලා තමයි අපි මේක නිවෙන්න තියන්න ඕනේ. නිවුණාට පස්සේ මේ විදියට දිග ඇරලා අපි මේකට උඩින් ජෑම් තවර ගන්න ඕනේ. මම ජෑම් ග්‍රෑම් 300ක් අරන් තියෙනවා මේකට දාගන්න. ඒ ජෑම් ටික ගාලා මේ විදියට ජෑම් ටික දාලා අපි මේක හොඳට තුනී කරලා නැවත ආයෙ රෝල් කරගන්න ඕනේ. රෝල් කරනකොට මේ යටින් තියෙන තෙල් කඩදාසි කොලේ ගලවලා තමයි රෝල් කරන්න ඕනේ.